ආටා නාටා. හරි අර ඇල ලයන වෙච්ච ගම ඇට්ලන්ටා වෙනවා. හරි ආටා නාටා කියන ගම් කරගත්ත දේ තමා මේ ෆෙඩරේෂන් එකේ රජවරු ගිහින් බුදුහාමුදුරන්ට කියන්නේ. එතකොට ආටා නාටා ගම අගනුවර කරගත්ත රට නාටාව ඇට්ලන්ටාවද ඇලපිල්ල ලයන්නද කියන දේ තමා මම මේ උත්සාහ කරන්න දඟලන්නේ. හරි සරල දෙයක්. තේරවාද ත්‍රිපිටකයේ තියෙන දේවල් බය නැතුව උඩ දක්වන්න පුළුවන් නිසා ලාංකික බෞද්ධයන් හමුවේ මම දැන් ඔබ අහපු ප්‍රශ්නයට එනවා රාවණ යුගයේ තිබ්බ තාක්ෂණය කොයි වගේද කියලා. ඔය කියන 91 වෙනි වෛශ්‍රාවණ ගිහිල්ලා බුදුන් හමුව ප්‍රකාශ කරනවා අස්සෝයානා හස්තියානා දිබ්බයානාචහු. ඒ කියන්නේ අස්තීන්ගේ හස්තීන් ආස්යන්ගේ පිට නැගලා ගියා, අස්සයන්ගේ පිට නැගලා ගියා, දිව්‍ය යානා තිබ්බා කියලා කියනවා. ඒ සූත්‍රයේ ලිඛිතව සඳහන් වෙනවා. එතකොට තස්සච්ච නගරාහු තවද නගර තිබ්බ කියනවා අන්තලික්කේ සුමාපිතා. අන්තරික්ෂයේ ස්ථාපිත වූ. මොකද්ද මේ කියන අන්තරීක්ෂය? අහසේ අභ්‍යවකාශයේ. ස්පේස් ස්ටේෂන්ස්ද වෙන ග්‍රහලෝකවල ජනාවාසද මම දන්නේ අම්බරවතියෝ. ඒ කියන්නේ අහසේ අහස්වති කියලා නමක් තිබ්බා. නේද? දැන් දෙවිනුවර ගැන තියෙනෝගේ නාතපුරියා කියලා නාතපුරය කියලා ඒ කියන්නේ දෙවිනුවර වෙන්න පුළුවන්. මේ දේවල් සඳහන් වෙන සූත්‍රයේ අපේ රටේ මගේ රාජ්‍ය මේ වගේ නගර තියෙනවා. මේ වගේ සෙන්පතිවරු ඉන්නා. මේ වගේ තාක්ෂණ තියෙන දිව්‍යානා තිබ්බා. අන්තරික්ෂයේ ස්ථාපිත වෙච්ච නගර තිබ්බා කියලා මේ වෛශ්‍රාවණ කියනවා. මේ සූත්‍රයේ සඳහන් වෙනවා ආටානාටි සූත්‍රයේ. ඔන්න ලෝකයට ගියපු දේවල්. ඉතින් මේ බුදුන් හම්බ වෙන්නේ මේ සතරවරම් දෙවිවරු ගිහින් කියන දෙයක් තමයි මේ අපේ ඒ දවස්වල මේ අපි කියන ෆෙඩරේෂන් එක. මේ රජවරු 4 දෙනෙක් බෙදාගෙන පාලනය කරා කියනවනේ ඔය විරෝධ විරූපාක්ෂ ධෘතරාෂ්ට්‍ර වෛශ්‍රවණ කියන දිසාවල් 4 බෙදාගෙන. ඉතින් මේ ෆෙඩරේෂන් එක 4ට බෙදාගෙන ඒන්ෂන්ට් සිවිලයිසේෂන් එක පාලනය කරපු කතාවක් ප්ලේටෝගේ රිපබ්ලික් කෘතියේ සඳහන් වෙනවා ඇට්ලාන්ටිස් පුරාවෘත්තය ගැන ওই විදිහට. ඒකේ දිගපළල ලංකාවේ ඒ කාලේ දිගපළලට හරියටම සමානයි. ප්ලේටෝගේ රිපබ්ලික් කෘතියේ ඇට්ලාන්ටිස් ගැන සඳහන් වෙනවා. එතකොට සමූහාණ්ඩු පාලනයක් තියෙන දූපතක් ස්ට්‍රේලියා ඒ දිගපළල අනුව හරියටම ලංකාවේ දිගපළලට සමුද්‍ර කාදනයේ අර කියපු ඩ්‍රයිවර්ස් එකේ ආපු ජලගැලීමුයි අයින් කරලා බැලුවොත් ඒවට මැච් වෙන තමන්ගේ නැගෙනහිර දේශාංශය තමන්ගේ රටේ නැගෙනහිර දේශාංශය බිඳුවේ දේශාංශය කියලා සලකපු පිරිසක් අපි අදටත් අපේ බිඳුවේ දේශාංශය කියලා සලකනවා. හැම අවුරුද්දකටම සැරයක් අලුත් අවුරුදු දවසට අහසේ ජ්‍යොතිෂය අනුව බිඳුව වෙන අවස්ථාව මීනෙන් මේෂයට යනවා. ඒක අපේ අහසේ දේශාංශ වලින් යන එක. එතකොට අක්ෂාංශ වලින් යන බිඳුව තමයි හිරු ලංකාව දුන්නනවා අප්‍රේල් 5 ඉඳන් අප්‍රේල් 15 දක්වා. එතකොට මේ බිඳුවේ අක්ෂාංශය සහ බිඳුවේ දේශාංශය බිඳුවයි බිඳුව කියන එක අපි අදටත් සමරනවා. එතකොට ප්ලේටෝගේ කෘතියේ තියෙනවා නැගෙනහිර දේශාංශය මේ දේශාංශ ගැන අහන්න ගියපු තැනක තමයි මේක මෙහා. මේකේ තියෙන හීබ්‍රු නිබන්ධනයක. මම මේ කියපු එක ඒ පුද්ගලයෝ තමයි ඔය අක්ෂාංශ දේශාංශාවේ කොතනද කියලා කියද්දී කියන්නේ. ඒක බිඳුව සමරන කට්ටිය හීබ්‍රු නිබන්ධනයක සඳහන් වෙනවා දේශාංශ කියලා සංකල්පය. මුලින්ම ඇතුළේ දැන් අදට දැන් බිඳුවේ දේශාංශ ගහන් ඉන්නේ කවුද? එංගලන්තේ ග්‍රීනිච් හරහා ගහන් ඉන්නේ බ්‍රිටිෂ් අධිරාජ්‍යයේ හින්දානේ. එතකොට ඒ කාලේ අධිරාජ්‍යයේ තිබ්බේ අසුරයන්ගේ. අපේ මේ රාවණගේ ඔය අධිරාජ්‍යයට තියෙන ඉරිසියාවේ පරද්දන්නමනේ මේ විෂ්ණු රාම විදිහට එන්නේ සැරින් සැරේ. නේද? රාම විදිහට ආවා. ඊට පස්සේ ඔය නේද? අපි වෙන කලින් කතාවල තියෙනවානේ මේ වෙන ආකාර වලින් ආපු හැටි කියන. ඉතින් මේ තමන් ශිෂ්ටාචාරය IT පුද්ගලයා තමන්ව බිඳුව කරලා ගහන එක තමයි සම්ප්‍රදාය. දැන් අතට අපි දකින්නේ ග්‍රීනිච් හරහා බිඳුව ගහන් ඉන්නවා බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය. ඒ වගේම ওই කාලෙදී මේ අපි බිඳුව පාවිච්චි කරා කියන එක අපි අදටත් ඒ ජ්‍යොතිෂයේ වශයෙන් තහවුරු කරලා තියෙනවා. ඒ වගේම ඔය කියන කාලවකවානුවේ ඒ බිඳුවේ දේශාංශයේ සමරපු පුද්ගලයෝ තමා කියන එක අර ප්ලේටෝගේ ඇට්ලාන්ටිස් කෘතිය ගැන කියද්දී කන්න දෙකක් වගා කරපු පුද්ගලයෝ රට මැද්දේ යම්කිසි පිරිසක් හිටියේ රට වටේ යම්කිසි පිරිසක් හිටියේ. දැන් අපිත් කතා කරනවා යක්ෂයෝ නාගයෝ මෙතන මරාගත්ත කතා බුදුහාමුදුරුත් එහෙම රණ්ඩුවක් නවත්තන්නවා කියලා. යක්ෂයෝ රට මැද්දේ හිටිය මිනිස්සු නාගයෝ එහෙවත් නාවිකයෝ මම විශ්වාස කරන්නේ මේ රට වටේ
හිටිය කට්ටිය උන් අතරේ ඇතිවිච්ච අරගලක්. ඉතින් ওই වගේ දෙකොට්ටාසයක් හිටිය කියලා කියනවා. කන්න දෙකක් වගා කරා කියලා මේ ඇට්ලාන්ටිස් ගැන ප්ලේටෝ ගිති මේවා ලංකාවට සෑහෙන ගැලපෙනවා. ඒ වගේම තමයි හොඳම දේ මම හොයපු තැන් මේක ඇන්ටාර්ක්ටිකාව වෙන්න පුළුවන්ද කියන තැන ඉඳන් කොකේෂස් කඳු වෙන්න පුළුවන්ද මේක දකුණු ඇමරිකාව වෙන්න පුළුවන්ද මම ඔය වෙන තැන් එතකොට අප්‍රිකාවේ තියෙනවා මොරිටානියාවේ යම් ස්ථානයක් ඒ වගේම ඇට්ලාන්ටිස් ඇත්තටම ඇට්ලාන්ටික් සයුර තුල ගිරී ගිය ස්ථාන තියෙනද ඔය සියල්ල මම එන්ටර්ටේන් කරා මාර මහපොදු සාධකයේ කියන සංකල්පේ විද්‍යාත්මක උදාගැනීම ඇට්ලාන්ටිස් වල ගිරී ගිය දෙයක්ද මේක ඇන්ටාර්ක්ටිකාවද දකුණු ඇමරිකාවේ උස් බීම් ගැනද මේ කියන්නේ කොකේෂස් කඳු ගැනද කියන්නේ කියලා සියලු දේවල් හිතලා තමා අතු මම මේ ලංකාව කියලා ඔප්පු කරන්න දඟලපු මේකක් නෙමෙයි. උතුරු කුරු දිවයින් කියලානේ මේක හඳුන්වන්නේ යම් තැන්වල. උතුරු කුරු දිවයින කියලා එකට කුරු දිවයින් කියලා. නෑ මේ මගේ පුංචි මොලේට මම ඔය කියන විකල්ප සියල්ලම මම මේ හේතුවා කියන එක මම මේ අදහස් කරන් ගලපන්න බැලුවා වෙන තැන්වල නතු මේක මේ ලංකාවට බෙදා ගන්න උත්සාහ කරා නෙමෙයි. ලංකාවට තව වැඩිම වෙච්චින්නේ.